ඇතුළට වෙලා ඔබ හිටපන් දාසක්. බලපන් මේ කාමරේ ගන්නේ. ගෙදර දොර වැඩකට උදව් වෙන්න නැත්නම් අඩුම ගානේ තමුන් ගෙරෙද්දක් පිටියක් හොදගෙන තමුන්ගේ කාමරයක් අස්පස් කරගෙන ඉන්න බං. පින්බත් පිළිගෙන මේක ඇතුළට වෙලා හිටපන්. පිළිහෙට පහලිට බෑ රස්සාවක් දෙමව ගන්න එපා. කාලා කන්නිය. යකෝ නාකි මගේ පෙන්ෂන් එකෙන් අලි ලංකාවේ කණ්ඩායම් දීලා බුදු කාර්කම උත්තරන් දුන්නානේ මට. කටවහනවා. වැඩකාරයා මං කියලා දෙනවා නේද මගේ කාමරය අතු ගන්න ඉතින් දොරට තට්ටු කරන් යන්න කියලා. උඹට මොකද වෙලා තියෙන්නේ? වැඩකාරයාට උඹ කියලා දන්නේ කතා කරන්නේ. මේ මට ඔබ බම්බලන් කියලා කතා කරන්න එපා. වෙනද වගේ බේබි කියලා කතා කරනවා බේබි කියලා. මේ වැඩකාරයන් ඕනට වඩා කරේ තියාගත්තාම මොකද වෙන්නේ? බේබි? බේබි? බේබිගේ අගට මුලට වරහන් ඇතුලේ තව විශේෂ මොනවා හරි තෝරන්නේ. බබා කතා කරන්නකෝ. මොකද්ද සද්දේ? නෑ මොනවත් සද්දයක් නෑ. කාමරය අතු ගන්න කියලා බල්කනිය හොදලා දානවා. අන්න හරි. බනින්න බබා බනින්න. සර්වන්ස්ලා බැනලා තමයි හදා ගන්න ඕනේ. හරි බේබි මහත්තයා මට දැන් නෙමෙයි තේරුනේ. හරි බේබි මහත්තයා මම කාමරේ නම් අස්පස් කරලා බල්කනියකින් හොදලා දාන්නම් ඈ. අන්න එහෙම. අනික බේබි මහත්තයා කෑම එහෙම ලෑස්ති කරලා තියෙන්නේ. දැන් කනවද පස්සේ කනවද? නෑ මම කන්න බෑ. මම පස්සේ ආවිත් කන්න. නෑ එහෙම හරි නෑනේ බේබි මහත්තයා. දැම්ම කමු. උණුනේ තියෙන්නේ. කාලා බලලා කියන්නකෝ.